බයද? ඇත්තටම ඇත්ත රූප වගේමයි මේවා නම් ඇත්තටමනේ. සමීකරණ හරියට විසඳලා නැහැ. මේකත් ඇත්තටම ඉති තමයි මේ. Hello everyone, welcome to Dreams with KI YouTube channel. ඉතින් අද අපි ඔයාලට ගොඩාක් ලස්සන vlog එකක් අරගෙන ආවා. ඉතින් අද vlog එකේදී අපි අරගෙන එනවා Madame Tussauds wax museum එකේ මොනවද තිබ්බේ, අපි මොනවද කරේ, ශ්‍රී ලංකන් එයාලයින්ස් ෆ්ලයිට් එකේ කොහොමද සිඩ්නි වල ඉඳන් ලංකාවට ගියේ, ඒත් එක්කම අපි ඕස්ට්‍රේලියාවෙන් එළියට යනවා නම් අපිට තියෙන්න ඕන වීසා එක මොකක්ද, ඒ වගේම අපි එයාපෝට් එකේ ඉඳන් මියුසියම් එකට ගියේ කොහොමද, මියුසියම් එකේ ඉඳන් ආයෙත් අපි ආවේ කොහොමද, මෙන්න මේ වගේ ගොඩක් දේවල් අද vlog එකේ තියෙනවා. ඉතින් අපේ vlog එක අන්තිම වෙනකම්ම බලන්න. ඔයාලට මතක ඇතිනේ අපි කලින් vlog එකේ දැම්මා අපේ ඩනීඩින් ඉඳන් ක්‍රයිස්ට්චර්ච් වලට ආවා. ක්‍රයිස්ට්චර්ච් වල ඉඳන් දැන් සිඩ්නි එයාපෝට් එකට ඇවිල්ලා තමයි ඉන්නේ. අපි ක්‍රයිස්ට්චර්ච් වලින් අපේ මේන් ලගේජස් ටික දාපු නිසා අපි ළඟ තියෙන්නේ මෙන්න මේ ලැප්ටොප් බෑග්ස් දෙකයි, අපේ හෑන්ඩ් ලගේජස් දෙකයි. අපේ මේන් ලගේජස් අපි ක්‍රයිස්ට්චර්ච් වලින් දැම්මට පස්සේ අපිට ආයෙව කලෙක්ට් කරගන්න තියෙන්නේ ලංකාවට ගිහිල්ලා. අපි ඇවිල්ලා ඉන්නේ සිඩ්නි එයාපෝට් එකට. දැන් අපි එතනින් එළියට යන්න හදන්නේ. ඉතින් අපිට තියෙන්නේ නිව්සීලන්ඩ් වල ටෙම්පරරි වීසා එකක් නිසා අපි ඕස්ට්‍රේලියාව හරහා එනවා නම් අපිට අනිවාර්යයෙන්ම ට්‍රාන්සිට් වීසා එකක් තියෙන්න ඕනේ. ඉතින් මතක තියාගන්න ඕස්ට්‍රේලියාව වලින් එළියට යනවා නම් අපි අපේ ට්‍රාන්සිට් වීසා එක ඉමිග්‍රේෂන් එකට පෙන්නන්න ඕනේ. ඉතින් අද අපි යන්නේ සිඩ්නි වල තියෙන Madame Tussauds wax museum එකට. ඉතින් අපි එයාපෝට් එකේ ඉඳන් මියුසියම් එකට යන්න Uber එකක් බුක් කරා. ඉතින් අපිට ඕස්ට්‍රේලියාවල සිම් එකක් නැහැ ඩේටා ඇක්ටිව් කරගන්න. ඒ නිසා අපි එයාපෝට් එකේ එයාපෝට් Wi-Fi එක කනෙක්ට් කරගත්තා. ඉතින් එහෙම තමයි අපි Uber එකක් දාගත්තේ මියුසියම් එකට යන්න. හැබැයි ඔයාලට පුළුවන් එයාපෝට් එකේ ඉඳන් මියුසියම් එකට යන්න බස් එක හරි ට්‍රේන් එක හරි ගන්න. ඒත් අපි අද මේ vlog එකෙන් අරගෙන එන්නේ අපි කොහොමද මියුසියම් එකට ගියේ කියලා. ඉතින් ඒ වගේ ඔප්ෂන්ස් උත් තියෙනවා කියලා ඔයාලට මතක් කරන්න ඕන. අපිට මෙතන ඉඳන් මියුසියම් එකට යන්න Uber එකේ $50ක් වගේ ගාණක් තමයි ගියේ. හැබැයි බස් එකේ හරි ට්‍රේන් එකේ යනවා නම් ඒ ගාණ ඊට වඩා ටිකක් අඩු වෙයි. ඔන්න අපි දැන් Uber එකේ ඇවිල්ලා මියුසියම් එක ළඟ බැස්සා. දැන් අපි හිමීට ඇවිදගෙන යනවා මියුසියම් එක ළඟට. අපි බලමු මෙතන මොනවද තව තියෙන්නේ කියලා. ඉතින් මේ වැක්ස් මියුසියම් එක ළඟම තියෙනවා සී ලයිෆ් සිඩ්නි ඇක්වේරියම් එක. එතරම් මේක තියෙන්නේ වැක්ස් මියුසියම් එකේ ඒ එකම ගොඩනැගිල්ලේ තමයි මේක තියෙන්නේ. මේක ළඟ වයිල්ඩ් ලයිෆ් සිඩ්නි සූ එක, ඒ වගේම ඩාර්ලින් හාබර් එකත් මේ ළඟම තමයි තියෙන්නේ. ඒ නිසා ඔයාලට මෙතෙන්ට ආවොත් ඒවත් විසිට් කරන්න පුළුවන්. ඒ වගේම සිඩ්නි ටවර් අයි බිල්ඩින් එකත් මෙතන නම් කිලෝමීටරයක විතර දුරින් තමයි තියෙන්නේ. ඉතින් අපි ඔන්න මියුසියම් එකේ එන්ට්‍රන්ස් එක ළඟට දැන් ඇවිල්ලා ඉන්නේ. අපි මියුසියම් එකට එන්න කලින් ඔන්ලයින් බුකින් එකක් දාලා තමයි ආවේ. එතකොට අපිට ටිකට්ස් ටික ගන්න පුළුවන් කලින් PDF එකක් විදිහට. ඉතින් අපි මෙතනට ආවට පස්සේ මේ එන්ට්‍රන්ස් එකේදී ඒ ටිකට් එක ස්කෑන් කරලා අපිට ඇතුළට යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට වෙබ්සයිට් එකේ අපිට ඔප්ෂන්ස් තෝරගන්න පුළුවන්. ඉතින් අපි තෝරගත්තේ මෙන්න මේ ජෙනරල් ඇඩ්මිෂන් කියන එක. අපිට ඒ ජෙනරල් ඇඩ්මිෂන් කියන එකෙන් මියුසියම් එක ඇතුළට යන්න පුළුවන්. ඒක $39ක් වගේ වෙනවා එක්කෙනෙක්ට. ඉතින් ඒ වගේම ඔයාලට මෙතන සී ලයිෆ් එක, ඒ වගේම වයිල්ඩ් ලයිෆ්, සිඩ්නි ටවර් අයි, මෙන්න මේ වගේ තව ගොඩක් දේවල් බලන්න පුළුවන්. ඊට පස්සේ කවුරු හරි දැකලා ෆොටෝ දෙන්නෙක් ඉන්නවා වගේ නේද? ඔව් අපේ යාළුවෝ දෙන්නෙක් ඉන්නේ. අපිත් එක්ක ෆොටෝ එකක් ගන්න ඕනේ කිව්වා ඉතින් අපි දැන් ඇතුළට යනවා මියුසියම් එකේ. බලමු හරිම ලස්සනයි මෙතන. ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා මොනවද මෙතන තියෙන්නේ කියලා. එහෙනම් යමු අපිත් එක්ක.
wildlife conservationist and TV personality. Crocodile hunter කෙනෙක්. බයද? ඕනේ නැහැ නං ඕනේ. ඉතින් මෙතන මෙන්න මේ විදිහට තියෙනවා අපිට ෆොටෝස් ගන්න. මේ ඇත්තටම සර්පයෝ වගේ මම නම් ඇත්තටම බයයි හරියටම ගන්න. මෙතනත් එහෙමයි. ඒක මට බයයි. බය හිතනනේ. ඇත්තටම සතෙක් ඉන්නවා වගේ තමයි පේන්නේ මෙන්න මෙහෙම. ඉතින් ගයිස් හරිම දුකයි ඉසුරු වෙන වයිෆ් කෙනෙක් හොයාගෙන. wow දැන් අපි යමු ඕස්ට්‍රේලියන් හිස්ටරි එක බලන්න. මේ තියෙන්නේ තිටි රූපයක්. දැන් අපි ඇවිල්ලා ඉන්නේ world leaders ලගේ section එකට. අපි බලමු මේකේ කවුද අපි දන්න අය ඉන්නේ කියලා. අපේ හොඳ රඳුරනෙක් කෙනෙක් එන්නේ. ඇත්තටම ඇත්ත රූප වගේමයි මේවා නම් ඇත්තටමනේ. ඉතින් මේ මැඩම් ටුසෝඩ්ස් මියසියම් එක මුලින්ම පටන්ගෙන තින්නේ 18 වෙනි සියවසේ මැඩම් මාරි ටුසෝඩ්ස් තමයි මේක පටන්ගෙන තියෙන්නේ. ඒත් සිඩ්නි ශාඛාව විවෘත වෙලා තියෙන්නේ 2012 දී. මේ මියසියම් එකේ තියෙන හැම ස්ටැචුව එකක්ම වගේ ඒ වගේ සැබෑ පුද්ගලයාත් එක්ක බලද්දී ඒ වගේ උසට සහ විශාලත්වයට ඉතාමත්ම ආසන්නව සමාන වෙන විදියට තමයි හදලා තියෙන්නේ. මේ මියසියම් එකේ ස්ටැචුව් 100කටත් වඩා වැඩි ගාණක් තියෙනවා. මේකත් ඇත්තටම ඉති තමයි මේ. මට තියෙන ප්‍රශ්න ඔක්කොම මම මෙයාත් එක්ක කියනවා. කාත් එක්කද? මැන්ඩලාත් එක්ක. ආසා කියන්නේ නැහැ. what Einstein මේ කරලා තියෙන්නේ? සමීකරණේ හරියට විසඳලා නැහැ. මෙන්න මේ වගේ පොඩි ගේම්සුත් තියෙනවා මෙතන සෙල්ලම් කරන්න. ඉතින් මේ වැක්ස් ස්ටැචුස් මෙන්න මෙහෙම ළඟට ලං කරාම ඇත්තම මිනිස්සු විදියටම තමයි පේන්නේ. ඉතින් ඇත්තටම හරිම දක්ෂයි මේවා හදපු නිර්මාණකරුවෝ. ගොඩාක් මහන්සි වෙලා ගොඩාක් වෙලාවක් අරගෙන අපි හිතන්නෙත් නැති තරම් කාලයක් අරගෙන මේ වගේ හදලා තියෙන්නේ. ඒ වගේම මේ එක ප්‍රතිමූර්තියක් හදන්න, කියන්නේ මේ වගේ එක වැක්ස් ස්ටැචු එකක් හදන්න සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 1,50,000ක් ලක්ෂ 2ක් වගේ මුදලක් වැය වෙනවා. ඉතින් ගොඩාක් මහන්සි වෙලා ගොඩාක් ලස්සනට මේවා හදලා තියෙනවා.
ඉතිං අපි මේ වගේ මියසියම් එකක් බලන්න එනකොට මේවට හානි වෙන්නේ නැති වෙන විදිහට ගොඩක් පරිස්සමෙන් අපි මේවා බලලා සතුටු වෙලා යන්න ඕනේ. මොකද අපිට ඇත්තටම මේ වගේ මියසියම් එකක් බලලා ඉවර කරන්න පැය දෙකක් වගේ ගියාට මේ වගේ තියෙන ස්ටැචුස් හදන්න අපිට හිතන්නවත් බැරි තරම් කාලයක් යනවා. මහන්සි වෙනවා. ගොඩක් මහන්සියෙන් හදලා තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ වගේ මියසියම් එකක් බලන්න ආවහම ගොඩක් පරිස්සමෙන් බබාලා එකන් ආවම උනත් හරිම පරිස්සමෙන් බලලා සතුටු වෙලා යන්න. අපි ලංකාවට යන ගමනේ සිඩ්නි වලට ඇවිල්ලා සිඩ්නි වල ඉඳන් ලංකාවට ඊළඟට යන්න තියෙන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ෆ්ලයිට් එකේ. ඉතින් ඒ යන්න කලින් පැය 8ක වගේ ට්‍රාන්සිට් එකක් තිබ්බ නිසා තමයි අපි මේ මියුසියම් එක විසිට් කරන්න ආවේ. ඉතින් අපිට ෆස්ට් ටයිම් මේ මියුසියම් එක සහ සිඩ්නි වලට අපි ආපු. දැන් ගාන්ට වැඩි. ඒ වගේම අපිට දැන් ඇත්තටම වෙලාව තිබුණා නම් තව අපිට පුළුවන් වයිල්ඩ් ලයිෆ් එකයි සිඩ්නි සූ එකයි බලන්න යන්න. ඉතින් ඒකට ඔයාලට කොම්බෝ ටිකට් එකක් අරගෙන එන්න පුළුවන්. මොකද එතකොට ඔයාලට ප්ලේසස් කිහිපයම බලන්න පුළුවන් එකම ටිකට් එකකින්. තවත් ඔයාලට විශේෂ දෙයක් කියන්න තියෙනවා. ට්‍රාන්සිට් වීසා එකෙන් තමයි අපි සිඩ්නි වලට ආවේ. ට්‍රාන්සිට් වීසා එකෙන් මැක්සිමම් දවස් 3ක් ඉන්න පුළුවන්. කාට හරි අපි හිතමු නිව්සීලන්ඩ් වල ඉඳලා හරි වෙන කොහේ හරි ඉඳලා හරි ඕස්ට්‍රේලියාව වල ට්‍රාන්සිට් එකක් අරගෙන යනවා නම් එයාට පුළුවන් ඒක යුටිලයිස් කරන්න දවස් 3ක් ඕස්ට්‍රේලියාව වල ඉන්න පුළුවන්. දැන් ඉතින් අපි මියුසියම් එකේ සෙක්ෂන්ස් ගොඩක් පහු කරගෙන ඇවිල්ලා අන්තිම හරියට වගේ තමයි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි මෙතන ඉඳන් ඊළඟට සිඩ්නි එයාපෝට් එකට යන්න ඕනේ. එතකොට අපි ඒ වෙලාවේ මියුසියම් එකේ Wi-Fi එකට කනෙක්ට් වෙලා තමයි Uber එකක් දාගත්තේ. මොකද අපිට SIM එකක් තිබ්බේ නැහැ. මම ඔයාලට කලින් කිව්වා වගේ. ඉතින් ඔයාලට SIM එකක් තියෙනවා නම් ඉෂුව එකක් වෙන්නේ නැහැ. දැන් අපි මියුසියම් එකේ එක්සිට් එක ළඟට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි එහෙනම් සිඩ්නි එයාපෝට් එකේදී ආයෙත් හම්බ වෙමු. ඔන්න අපි දැන් සිඩ්නි ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි දැන් අපේ ගේට් නම්බර් එක, කියන්නේ අපේ ෆ්ලයිට් එක ගන්න යන්න ඕනේ ගේට් නම්බර් එක තියෙන පැත්තට යන ගමන් ඉන්නේ. ඇත්තටම අපිට මේ ගේට් නම්බර් එක බෝඩින් පාස් එකේ මෙන්ෂන් කරලා තියෙනවා ගොඩක් වෙලාවට. එහෙම නැත්නම් එතන දාලා තියෙන ඩිස්ප්ලේස් වලින් අපි යන්න ඕන තැන අපිට හොයාගන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ පහු කරන්නේ ඩියුටි ෆ්‍රී එක. ඇත්තටම මේ සිඩ්නි ඉන්ටර්නැෂනල් එයාපෝට් එක ගොඩාක් ලොකුයි. දැන් අපි ෆ්ලයිට් එකට බෝඩ් වුණා. ඉතින් අපි දැන් ඔන්න යන ගමන් ඉන්නේ. හරිම එක්සයිටඩ් මේ වෙලාවේ. මොකද අපි නිව්සීලන්ඩ් ඉඳන් ලංකාවට යන පළවෙනි වතාව.
ඉතින් ලංකාවට ලංවෙන්න ගොඩක් ආසයි. හැබැයි තව ගොඩක් කියලා තියෙනවා අපිට ෆ්ලයි කරන්න. මොකද අපිට ෆ්ලයිට් එක තිබ්බේ සිඩ්නි වලින් හවස 4:10ට. කියන්නේ සිඩ්නි වෙලාවෙන් හවස 4:10ට. හැබැයි අපි ලංකාවට යන්නේ ලංකාවේ වෙලාවෙන් රෑ 10:55ට. ඉතින් අපි සාමාන්‍යයෙන් එයාපෝට් එකකට ගියාම ඒ එයාපෝට් එකේ Wi-Fi එකට කනෙක්ට් වෙනවා. මොකද එතකොට අපි ඉන්න රටේ වෙලාව ඔටෝ ෆෝන් එකේ පෙන්නනවා. එතකොට අපිට වෙලාවල් වර්ධින්නේ නැහැ ෆ්ලයිට් එකට යන්න. දැන් අපිට ෆ්ලයිට් එකේ හම්බෙන පළවෙනිම මීල් එක හම්බ වුණා. ෆ්ලයිට් එකට නැගලා ටික වෙලාවකට පස්සේ අපි ගත්තේ චිකන් කරි එකයි රයිස් එකකුයි ඒ වගේම පොටේටෝ කරි එකක් තියෙන මීල් එකක්. ඒ වගේම මෙතන අපිට හම්බ වුණා බන් එකක්, පැස්ටා එකක්, ඒ වගේම රස පුඩින් එකකුත් හම්බ වුණා. ඉතින් ශ්‍රී ලංකන් එයාලයින්ස් ක්‍රූ එක නම් මාරම හොඳයි. එයාලගේ සර්විස් එක. මේකට අමතරව අපිට මිල්ක් හරි එහෙම නැත්නම් කොෆී වගේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් අප මොනම බිවරේජ් එකක් ගන්නත් පුළුවන් ෆ්ලයිට් එකේදී. ඉතින් අපි මෙන්න මේ මීල් එකට තමයි ඇත්තටම ඇහැරුනේ. ගොඩක් වෙලා නින්ද ගියා. ඉතින් ෆිල්ම්ස් උත් ටිකක් බැලුවා. ඒත් හොඳටම නින්ද ගියා ඇත්තටම. අපි දැන් ට්‍රැවල් කරන්නේ ඊයේ ඉඳන් නිසා. ඉතින් උදේ මීල් එක විදියට අපිට හම්බ වුණේ චිකන් නූඩල්ස් එකක්. අපි සිලෙක්ට් කරගත්ත චිකන් නූඩල්ස් එකක්. ඒ වගේම ෆෘට් සලාඩ් එකක්, කිට් කැට් එකක් වගේම ඇපල් ජූස් එකක් හම්බ වුණා. ඒ වගේම ටීයෝ කොෆී ගන්නත් පුළුවන්. ඉතින් මේ අපේ ඩිස්ප්ලේ එකේ අපිට බලාගන්න පුළුවන් තව කොච්චර වෙලාවක් අපිට ෆ්ලයි කරන්න තියෙනවද, දැන් අපි කොතනින්ද යන්නේ, මෙන්න මේ වගේ මැප් එක බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඉතින් අපි සිඩ්නි ඉඳන් ලංකාවට ගියේ. ඉතින් ඔයාලා අපේ පළවෙනි vlog එකත් බලන්න අපි නිව්සීලන්තේ ඉඳන් සිඩ්නි වලට ආවේ කොහොමද කියලා. ඉතින් අපි මෙතනින් vlog එක එහෙනම් ඉවර කරනවා. මතක් කරන්නම් ඔයාලට අපේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. Dreams with KI අපේ YouTube channel එක. ඉතින් මේ වගේ තවත් ලස්සන vlogs අපි අපේ YouTube channel එකෙන් අරගෙන එනවා. ඉතින් මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් like කරන්න, comment කරන්න, ඒ වගේම share කරන්න. ඉතින් thank you very much ඔයාලා අපේ vlog එක අන්තිම වෙනකම් බැලුවට. එහෙනම් අපි ආයෙත් අලුත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ගොඩක් ආදරේ ඔයාලා හැමෝටම.